අයිබෝන් කියලා පිළිගන්නවා Growth Investing YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන්. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක නිර්මාණය කරන්න හේතු වුණේ Capital Alliance සමාගම තවත් ෆන්ඩ් එකක් කොටස් වෙළඳ පොලේ ලිස්ටඩ් කරලා තියෙනවා. ඒතර මේක සිද්ධ වුණේ මාර්තු 20. කියන්නේ මීට දවස් දෙකකට කලින් බ්‍රහස්පතින්දා තමයි මේක සිද්ධ වුණේ. ඉතින් මේක ගැන මම දැක්කා groups කිහිපයක ගොඩක් අය ප්‍රශ්න අහලා තියෙනවා. මම හිතුවා මේක ගැන වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න සහ channel එක subscribe කරගන්න, comment එකක් දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න කියලා මුලින් ආරාධනා කරනවා. ඉතින් Capital Alliance කියන සමාගම අපි දන්නවා කොටස් වෙළඳ පොළ ඇතුලේ තියෙනවා. නමුත් එයාලගේ funds කිහිපයක් තියෙනවා. ඒ funds වලින් කොටස් වෙළඳ පොළේ දැනටත් එක fund එකක් තිබුණා. මේ fund එක එන්න කලින්. දැන් මේ ආපු fund එකේ නම තමයි Cal 5 year close end fund කියන එක. Cal 5 year close end fund කියන එක. මීට කලින් තව fund එකක් තිබුණා. ඔයාලට search කරලා බලන්න පුළුවන්. Cali කියලා තමයි ඒක තියෙන්නේ. Cal 5 year optimum fund කියලා තමයි ඒක තිබුණේ. ඒකත් unit trust fund එකක්. Cali කියන කෝඩ් එකෙන් තමයි ඒක මාකට් එකේ තිබුණේ. ඒක අද දවසේ නෙමෙයි. සිකුරාදා දවසේ මාකට් එකේ 13.20කට වගේ තමයි මේක trade වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි දැන් මේ fund එකක් තියෙනවා. නමුත් අපි බලමු දැන් ඔන්න අලුතෙන් ආපු fund එක තමයි CAL කෝඩ් එක තමයි CALU කියන කෝඩ් එක. CALC කියන කෝඩ් එක සමා වෙන CALC කියන කෝඩ් එක තමයි Cal 5 year close end fund එක විදිහට හඳුන්වන්නේ. ඒතර මේක සිකුරාදා දවසේ 19කට වගේ ට්‍රේඩ් වෙලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ close end fund එකක් කියලා කියන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් අර සාමාන්‍ය IPO එකකට වඩා වෙනස්. මොකද අපි දන්නවා සමාගමක් කොටස් වෙළඳ පොළට එද්දී IPO එකකින් තමයි එන්නේ. IPO එකක් එන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් මෙන්න මේ new listing කියන එකට ගියාම initial issues, further issues සහ introduction කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් initial issues කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න සමාගමක් එන්න කලින් prospectus දීලා IPO price එකක් දීලා නේ අපි දැන් පහුගිය අවුරුදු කිහිපයකම IPO ගත්තා ඒ වගේ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් සමාගමකට අදාළ මුදල ගෙවලා අපිට අවශ්‍ය කොටස් ටික ගන්න. ඊට පස්සේ ඒක මාකට් එකේ ට්‍රේඩ් වෙන දවසක් තියෙනවා first trading day එකක්. ඉතින් ඒ ට්‍රේඩ් වෙන දවසේ අපිට buy sell කරලා යම් ලාභයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් long term hold කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් ලොකු කාලයක් සාමාන්‍යයෙන් මේක තියෙනවා. හැබැයි මෙන්න මේ Cal 5 year close end fund එක එහෙම නෙමෙයි. ඒ කියන්නේ IPO process එක ඇතුලේ නෙමෙයි මේක listed වෙන්නේ. ඒක listed වෙන්නේ introduction එකක් විදිහට. මෙන්න මේ introduction කියන කොටස ඇතුලේ තමයි ඒක listed වෙන්නේ. හරි. ඉතින් අපි බලමු ඇයි එහෙම උනේ කියලා. මොකක්ද සහ මේ close end fund එකක් කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. හරි. ඒකට අපි යමු මෙන්න මගේ presentation එකට. ඉතින් Cal 5 year close end fund. ඉතින් අපි දන්නවා unit trust fund ලංකාවේ තියෙනවා ආකාර තුනකින් තියෙන්න පුළුවන්. ඒකින් අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා දෙකක් ගැන. open end fund එක, close end fund එක. තුන්වෙනි එක තමයි මේ දෙකම mix එකක්, hybrid එකක් විදිහට යනවා ETF කියලා. හරිද? ETF කියන fund එක. ඒකම ගැන මම මේලාට කතා කරන්න යන්නේ නැහැ. open end සහ close end fund ගැන විතරයි මම කතා කරන්නේ. හරි. ඉතින් මේ open end fund එකක් කියලා කියන්නේ දැන් සමහර විට ඔයාලා Cal කියන ආයතනයේ unit trust වලට invest කරලා ඇති. ඔයාලා දන්නවා ඔයාලා සල්ලි දාන එක තමයි කරන්නේ, deposit කරනවා. ඔයාලට unit creation එකක් සිද්ධ වෙනවා. හිතන්න උදාහරණයක් විදිහට ඔයාලා රුපියල් 1000ක් දානවා. unit එකක් රුපියල් 10ක් නම් අද දවසේ ඔයාලට unit 100ක් create වුණා කියලා email එකක් එහෙම නැත්නම් ඔයාගේ app එකේ පෙන්වන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ. හරිද? අන්න අපි මේ වගේ fund එකකට කියනවා open end fund එකක් කියලා. ඉතින් මෙතෙන්දී අවශ්‍ය තරම ඕනම තරමක් කියන්නේ unlimited number of shares නැත්නම් number of units create කරන්න හැකියාවක් ඒ fund එකට තියෙනවා. හරි. unit trust ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. එතකොට තමයි ඔයාලට මේක unit trust ගැන දන්නේ නැති කෙනෙක් නම් මේක අවබෝධ වෙන්නේ හැමුණොත්. හරි. ඉතින් මේ open end funds වර්ගයටද තමයි ඔය Cal fixed income opportunity fund එක ගොඩක් අය invest කරලා ඇති. ඉතින් මම recommendation එකක් නෙමෙයි මෙතන දෙන්නේ. නමුත් ගොඩක් අය market එකේ ඉන්න අයත් දන්නවා ඇති මේ fund එක ගැන. හරි. ඉතින් මෙන්න මේක unlimited number of shares මේකේ ඇතුලේ හදන්න පුළුවන්. දැන් මේක ගැන අවබෝධයක් නැත්නම් කොහොමද මේ unlimited හදන්නේ කියන එක ගැන මම පොඩි example එකක් දෙන්නම්. හිතන්න දැන් Cal fixed income opportunity fund එකේට ඔයා invest කරනවා රුපියල් 1000ක්. ඒ 1000ක් invest කරද්දී යාලා daily ඒ fund එකේ තියෙන value එක fund එකේ අපි කියනවා asset value එක. asset value එක අරගෙන එකෙන් liabilities අඩු කරනවා. අඩු කරාම
net asset value එකක් ගන්නවා fund එකේ. මෙන්න මේ net asset value එක එයාලගේ දැනට තියෙන units ප්‍රමාණය බෙදනවා. දැනට තියෙන units ප්‍රමාණයෙන් create කරලා තියෙන unit ප්‍රමාණයෙන් බෙදනවා. උදාහරණයක් විදිහට අපි හිතමු දැනට තියෙන fund එකේ value එක 10000ක් කියලා. දැනට unit එයාලා create කරලා තියෙනවා 1000ක්. එතකොට මෙන්න මේක දවස් අන්තිමේ බෙදුවහම unit සංඛ්‍යාවෙන් එක unit එකක net asset value එක එනවා. එක unit එකක අන්න රුපියල් 10ක් කියලා තමයි එන්නේ. හරි එතකොට ඔයාගේ අර unit rate එක කියන එක ඔයා daily බලන්න ඇති. එතෙන්ට රුපියල් 10 කියන එක ඇවිල්ලා තියෙනවා නම් නැත්නම් ඒ අගයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා තේරුම් ගන්න ඕනේ මේ දවසේ මෙන්න මේ asset වලින් liabilities අඩු කරලා ගෙවන්න තියෙන දේවල් අඩු කරලා charges අඩු කරාට පස්සේ එන net asset value එක තමයි තියෙන unit සංඛ්‍යාවෙන් බෙදන්නේ. හරි. අපි හිතමු අද දවසේ රුපියල් 1000ක් දානවා මේකට. අද දවසේ රුපියල් 1000ක් දාද්දි කලින් දවසේ තිබ්බ unit price එකෙන් තමයි ඔයාට අලුත් unit create වෙන්නේ. කලින් දවසේ තිබ්බ. එතකොට මෙන්න මේක තමයි කලින් දවසේ තිබ්බ unit price එක. රුපියල් 10. එතකොට ඔයා දාන රුපියල් 1000 යාලා බෙදන්නේ මෙන්න මේ net asset value එකෙන්. net asset value එකෙන් බෙදනවා මේ net asset value එකෙන් තමයි මෙන්න මේක මේ බෙදන්නේ. හරි? net asset value එකෙන් බෙදුවහම ඔයාට දෙන්න පුළුවන් unit සංඛ්‍යාවක් තමයි මේ උත්තරයේ විදියට එන්නේ. අන්න ඔයාට අලුතෙන් units 100ක් ඔයාට create වුණා කියලා message එකක් එනවා. හරි? එතකොට මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔයා ගන්න net asset value එකටම සමාන අගයකට. එතකොට මේ net asset value එකට asset වලට එකතු වෙනවා මේ රුපියල් 10. ඒ වගේම අලුතෙන් create වෙන unit සංඛ්‍යාව එකතු වෙනවා මෙන්න මෙතෙන්ට. දැන් මම ඒක ආයෙ පෙන්නන්නම්. ඔන්න බලන්න කලින් තිබුණේ 10000ක්. දැන් මේක 11000ක් බවට පත් වෙනවා. හරිද? ඒ වගේම unit සංඛ්‍යාව කීයක් බවට පත් වෙනවද? කලින් තිබුණා 1000ක්. දැන් අලුතෙන් 100ක් එනවා. ඒ කියන්නේ 1100ක් බවට පත් වෙනවා. එතකොට කිසිම වෙනසක් නැහැ. මේකට එකයි මේකට එකයි කියලා කැපුවනම් අන්න කීයක් වෙනවද? sorry මේ බිංදු දෙකක් කපන්න ඕන. එතකොට රුපියල් 10 කියලා value එකක් එනවා. හරි net asset value එක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ unit trust company එක මොකද්ද කරන්නේ? මේ වාගේ ගත්ත රුපියල් 1000 යාලා invest කරනවා විවිධ ආයෝජන වල. ගොඩක් වෙලාවට government securities වල, treasury bills bonds වල, ඒ වගේම short term fixed deposit වගේ දේවල් වල. ඊට පස්සේ එහෙම නැත්නම් commercial papers වල අපි ඉස්සරහට තව ටිකක් කතා කරමු ඒ ගැන. අන්න ඒ වගේ Security and Exchange Commission එක ඉඩ දීලා තියෙන අවසර දීලා තියෙන නේ ඒ අනුමැතිය දීලා තියෙන ආයෝජනවල මෙයාලට ආයෝජනය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ආයෝජනය කළා යම් පොලි ආදායමක් ගත්තාම මේ පොලි ආදායමත් එකතු කරාට පස්සේ මේ asset value එක වැඩි වෙනවා. නැවතත් මොකද කරන්නේ? අර තියෙන කොටස් සංඛ්‍යාවෙන්ම මේ unit සංඛ්‍යාවෙන්ම මේක බෙදනවා. බෙදුවාම ඊට දවසේ මේක සමහර විට රුපියල් නැත්නම් මාසෙකින් විතර පස්සේ රුපියල් 11ක් වෙන්න පුළුවන්. ඒතර කවුරු හරි කෙනෙක් ආයෙ නැවත ඔය වගේ මුදල් දාද්දි අන්න ඒ 11න් බෙදලා තමයි යාට දෙන්න යුනිට් සංඛ්‍යාව තීරණය කරන්නේ. ඉතින් මේක තේරුම් නැත්නම් පොඩ්ඩක් හිමින් වීඩියෝ එක බලන්න වෙන වැඩ කරන්න නැතුව පොඩ්ඩක් පැහැදිලිව වීඩියෝ එක බලන්න. හරිද? ඔන්න ඕක තමයි open end fund එකක සිද්ධ වෙන්නේ. open end fund එකක unlimited unit create කරන්න පුළුවන්. මේකේ maturity time එකක් එහෙම එකක් නැහැ. මේක create කර කර ඕනම කාලයක් දක්වා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. හැබැයි close end fund එකක් ඊට වඩා වෙනස්. close end fund එකක යුනිට් සංඛ්‍යාවක් ක්‍රියේට් කරනවා. උදාහරණයක් විදිහට 10000ක් තමයි යුනිට්. හරිද? මීට වඩා එකක්වත් තව ක්‍රියේට් කරන්න බෑ. අඩු කරන්නත් බෑ. 10000ක් ක්‍රියේට් කරනවා. යාලා නිශ්චිත මිලක් කියනවා. ඒ නිශ්චිත මිලකට පළවෙනි අවස්ථාවේදී ගන්න ඕන යාලා. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ගන්න ඕන. දැන් ක්ලෝස් එන්ඩ් ෆන්ඩ්ස් තියෙනවා. කැපිටල් අලයන්ස් තව තියෙනවා. නාමල් ෆන්ඩ් කියලා එකක් තියෙනවා. ඒ වගේ විවිධ ෆන්ඩ්ස් යුනිට් ෆන්ඩ් කම්පැනි තියෙනවා. මැනේජර්ස්ලා ඉන්නවා. ඒතර යාලා මැනේජ් කරන ෆන්ඩ්ස් තියෙනවා. ඒ වගේ ක්ලෝස් එන්ඩ් ෆන්ඩ් තියෙනවා. අපි කතා කරලා ඇහුවොත් අපිට ඒ වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. නැත්නම් යාලගේ වෙබ්සයිට්ස් වල අපිට ඒව බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ 1000ක් තියෙනවා නම් අපි හිතමු යාලා රුපියල් 1000 අපි හිතමු රුපියල් 10 ගානේ දෙන්නේ කියලා. එතකොට ඔන්න යුනිට් සංඛ්‍යාවක් ක්‍රියේට් වෙනවා. 10 ගානෙන් බැලුවාම රුපියල් යුනිට් 1000ක් තමයි තියෙන්නේ. හරි. මේකට දැනටමත් ඉන්වෙස්ට් කරලා ඉවරයි ආයෝජකයෝ. හරිද? ඔන්න ආයෝජකයෙක් ඉන්නවා. ආයෝජකයෝ ගොඩක් ඉන්නවා. යාලා ඉන්වෙස්ට් කරලා ඉවරයි. මේ යුනිට් 1000 අරගෙන ඉවරයි. හරි. එතකොට දැන් ඔන්න මේ ක්ලෝස් එන්ඩ් ෆන්ඩ් එකක් තමයි කොටස් වෙළඳ පොළ ඇතුලේ ලිස්ටඩ් කරලා තියෙන්නේ. CAC එකට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. එතකොට කොටස් වෙළඳ පොළෙන් අපෙන් සල්ලි එකතු කරගත්තේ නැහැ. IPO එකකදී වගේ. මෙයාලා කරේ එකම දෙයයි මේ ෆන්ඩ් එක අරගෙන ඇවිල්ලා කොටස් වෙළඳ පොළ ඇතුලේ ලියාපදිංචි කරා ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට අපි කියනවා හඳුන්වා දීමක් කියලා. අන්න හඳුන්වා දීමක් විදියට මේක ලිස්ටඩ් කරපු එක විතරයි කරේ. ඒ කියන්නේ මොකද්ද කරේ? මෙන්න මේ 1000 ඇවිල්ලා කොටස් වෙළඳ පොළ ඇතුලට දැම්මා.
හරිද? මේ 1000 ඇවිල්ලා කොටස් වෙළඳ පොළ ඇතුළට දානවා. දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මේ 1000 කලින් ආයෝජනය කරපු ආයෝජකයෝ. ඒ කියන්නේ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරපු අය නෙමෙයි. කලින්ම මේ යුනිට් වල ආයෝජනය කරපු අයට දැන් පුළුවන් වෙනවා කොටස් වෙළඳ පොළ ඇතුලේ එයාලා ගත්ත අර යුනිට් 1000 අන්න වෙනත් කොටස් වෙළඳ පොළ ඇතුලේ ඉන්න ආයෝජකයන්ට විකුණන්න පුළුවන් වෙනවා. අනේ නම් මේ මොකද්ද කරේ? මේ ලික්විඩිටි එක වැඩි කරපු එක තමයි කරේ. ලික්විඩිටි එක. ඒ කියන්නේ දැන් මේ ක්ලෝස් එන්ඩ් ෆන්ඩ් එකක මුදල් ආයෝජනය කරපු අයට මුදල් නැවත ගන්න පුළුවන් ඒවා යුනිට් කම්පැනි එකටම විකුණන්න ඕනේ. හැබැයි එහෙම යුනිට් කම්පැනි එකට විකුණන්නේ නැතුව කොටස් වෙළඳ පොළ ඇතුළට මේක අරගෙන ඇවිල්ලා කොටස් වෙළඳ පොළේ ඉන්න අයට ඩිමාන්ඩ් සප්ලයි එක මත අපි කොටස් ගන්න ඩිමාන්ඩ් සප්ලයි එක මත තීරණය වෙන මිලක් අන්නේ මිල මත විකුණන්න අවස්ථාව හදලා දෙනවා. තව යාලට ඔප්ෂන් එකක් දීලා තියෙනවා කොටස් වෙළඳ පොළ ඇතුළේ ලියාපදිංචි කරන්න. ඉතින් මේක එක පැත්තකින් කොටස් වෙළඳ පොළට හොඳයි. මොකද කොටස් වෙළඳ පොළේ මාකට් කැපිටලයිසේෂන් එක වැඩි වෙනවා නේ. නැත්නම් තව අලුත් ආයෝජකයෝ ප්‍රමාණයක් කොටස් වෙළඳ පොළ ඇතුළට එනවා එක පැත්තකින්. සහ ඒ ඉන්වෙස්ටර්ස්ලටත් පුළුවන් වෙනවා තමන්ගේ ආයෝජනය ලික්විඩිටි එක වැඩි කරගෙන ඕනනම් සෙල් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අර මේ කොලෝසෙන් ෆන්ඩ් එකට ඉන්වෙස්ට් කරන්න බැරි වෙච්ච කෙනෙක්ට කොටස් වෙළඳ පොළ ඇතුළේ ඉඳන් උනත් ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. තව ඩයිවර්සිෆිකේෂන් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ අවස්ථා කිහිපයක් තියෙනවා. ඉතින් කලින් මේ එක ෆන්ඩ් එකයි තිබුණේ. ඒක තමයි අපි අර කැලි කියලා පෙන්නුවේ. දැන් මේක CALC කියලා. මට කෝඩ් එක හරියටම මතක නැහැ. මම බලන්නම්. CALC කියන නමින් තමයි ගොඩක් වෙලාවට ඇත්තේ. බලමු අපි නැවත ගහලා. CALC කියන 5 year close end fund එකක් විදියට මේක ඇවිල්ලා තියෙනවා. කලිනුත් ෆන්ඩ් එකක් තිබුණා. දැන් ෆන්ඩ්ස් වර්ග ෆන්ඩ්ස් දෙකක් තියෙනවා. දැන් ෆන්ඩ් දෙකක් තියෙනවා. අපිට ඒක තව තහවුරු කරගන්න පුළුවන් වෙයි. අපි බලමු CSE daily report එකකට ගිහිල්ලා 21 වෙනිදා මේක 20 ආවේ. බලමු එතන තියෙන සමාගම් සංඛ්‍යාව කොච්චරක්ද කියන එක අපි බලමු. මෙතන අපිට ෆන්ඩ් එකක් කියලා පෙන්නන්නේ 285ක් වෙලා තියෙනවා. ලයිස්තුගත සමාගම් අරමුදල් කියලා. මම හිතන්නේ මෙතනට මේක එකතු කරලා ඇති ඉක්විටි කියන එකටම 284ක් තිබුණේ 285ක් කරලා තියෙනවා මෙතන සහ ෆන්ඩ් එකක් විදියට තමයි පෙන්නන්නේ. හරි. අපි බලමු ඒක ක්ලියර් කරගන්න. සහ නැත්නම් දන්න කෙනෙක් ඉන්නවා නම් මැසේජ් කරන්න. මොකක්ද ඇයි හේතුව ඒක 285 කියන එකට දාලා තියෙන්නේ හේතුව පැහැදිලි කරන්න. හරි. එතකොට ප්‍රධාන වශයෙන් අපි කතා කරොත් ඔන්න ෆන්ඩ්ස් වර්ග දෙකක් අපිට පේන්න තියෙනවා මේක ඇතුලේ. හරි? පැහැදිලි. හරි. දැන් ඉතින් අපිට ඕනනම් ෆන්ඩ් එකක performance බලන්න ඕන නම් කැලි කියන එකේ කැල් 5 year optimum fund එකේ financial report අපිට බලන්න පුළුවන්. කැලි කියන එකට ගිහිල්ලා එයාලගේ කොහොමද ඒක වැඩි වෙලා තියෙන්නේ? එයාලගේ financial reports කිහිපයක් ඇවිල්ලා තියෙනවා quarters 4කට. හතරකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේවා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට බලන්න පුළුවන්. එයාලගේ net asset value එක කොහොමද වැඩි වුනේ? net asset value එක කොහොමද වැඩි වුනේ කියන එක. හරි. මම ඊටු ටික මේකෙන් කතා කරන්න. හරි. ඒතකොට මේ open ended funds සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොලක් ඇතුලේ listed වෙන්නේ නැහැ. මොකද ඒකේ නිශ්චිත කොටස් සංඛ්‍යාවක් නැති නිසා දවස ගානේ කොටස් මේ unit සංඛ්‍යාව මට සමා වෙන්න මෙතන කොටස් නෙමෙයි කියන්න ඕනේ unit කියලා. unit සංඛ්‍යාව වැඩි වෙන නිසා එහෙම ඒක හැකියාවක් නැහැ. තවම කොටස් වෙළඳ පොලක් ඇතුළට ඒක එන්න. හැබැයි මේකේ නිශ්චිත යුනිට් සංඛ්‍යාවක් තියෙන නිසා ඒ යුනිට් සංඛ්‍යාව මාකට් එකකට දාන්න පුළුවන් buy sell වෙන්නේ. එතකොට අර සප්ලයි එකට ඩිමාන්ඩ් එකට ලොකු ඉෂුව එකක් වෙන්නේ නැතුව මේ ෆන්ඩ් එකක් ලිස්ටඩ් කරන්න පුළුවන් නිසා. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. මෙතනත් තියෙන්නේ close end fund එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට fixed number of shares නැත්නම් යුනිට් සංඛ්‍යාවක් තමයි මේක ඇතුළට දාන්නේ IPO එකක් විදිහට නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට කියන එක තමයි මේ close end fund එකක නිර්වචනය. අපේ ඩිෆිනිෂන් එක දීලා තියෙනවා. හරි. ඉතින් මේක ගැන announcement එකක් තිබුණා. 2000 මාර්තු 19 වෙනිදා CAL 5 year close end fund එකක් මේක මාකට් එකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට එන්නේ කියන එක මෙන්න type එක units ඒකේ කෝඩ් එක CALU U කියලා කෝඩ් එකෙන් තියෙන්නේ. සහායගේ මාකට් එකේ listed වෙච්ච number එකක් තියෙනවා. සහ total number of units කොච්චර unit සංඛ්‍යාවක් මේකේ listed කරලා තියෙනවද? මිලියන 914ක් මේකේ listed කරලා තියෙනවා. ඒතර මේක ඉෆෙක්ට් වෙන්නේ මාර්තු 20. මාර්තු 20 තමයි අපි මේක බලා ගන්න පුළුවන් උනේ. එතකොට මේකේ මාර්තු 20 ඉෆෙක්ට් මේ මාකට් එකට දානකොට මේක net asset value එක විදිහට යාලා කන්සිඩර් කරලා තියෙන්නේ 18 වෙනිදා තිබ්බ net asset value එක. ඒ කියන්නේ 10/76 කියන අගය තමයි මේකට දාලා තියෙන්නේ. 10/76. 10/76 අගය තමයි අද වෙද්දි මොකද වෙලා තියෙන්නේ?
මේ දවස් දෙකක් ඇතුළතදී CALC අපි බැලුවොත් ප්‍රයිස් එක කීයද 19ක් වගේ ගානකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක කිසිම වෙලාවක buy sell recommendation එකක් විදිහට ගන්න එපා. මම මේ educational purposely විතරයි මේ වීඩියෝ එක කරන්නේ. මම මේක හොඳයිද නරකයිද කියන එක ගැන මේ කතා කරන්නේ නැහැ. මම මේකෙන් කතා කරේ කොටස් වෙළඳ පොළට මේකෙන් තියෙන වාසිය සහ ඒ CAL 5 year close end fund එක ඇතුළේ ඉන්වෙස්ට් කරපු ආයෝජකයන්ට මේකේ තියෙන වාසිය. එතන මේක දැනට තියෙන්නේ වටිනාකම net asset value එක 10.76ක වගේ අකයක්. එතකොට future earnings base කරගෙන අද මාකට් එකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා මේක 19 ගානකට අරගෙන තියෙන්න පුළුවන්. හරිද? 19 ගානකට අරගෙන තියෙන්න පුළුවන්. ඒතකොට turnover එක කොච්චර ගිහිල්ලා තියෙනවද? share volumes කොච්චර ගිහිල්ලා තියෙනවද? ඔයාලගේ analysis එකක් කරලා තමයි මේක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරිද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අවුරුදු 5කින් ඉවර වෙනවා. දැන් අර open end fund එකක් එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒක ඕනම කාලයකට අරගෙන යන්න පුළුවන්. හැබැයි මේක 5 year මේක ගහලම තියෙනවා 5 year කියලා. ඒතකොට අවුරුදු 5කින් මේක ඉවර වෙනවා. ඒ කියන්නේ 2029 අපි 25 ඉන්නේ 29 දී මේකේ තියෙන net asset value එක මේක අරගෙන තියෙන share holdersලට නැත්නම් unit holdersලට කියලා අපි කියන්නේ unit holdersලට බෙදලා දෙනවා. සමහර විට ඒ කාලේ වෙනකොට මේකේ unit එකක් දැන් අද 10.76ට සමහරවිට අපි හිතමු රුපියල් 50ක් විතර වෙලා එක්සැම්පල් එකක් විතර ගන්න රුපියල් 50ක් විතර වෙලා තියෙනවා කියලා. අන්නේ net asset value එක තමයි මුදල් විදියට unit holdersලට හම්බ වෙන්නේ. ඉතින් ඒක බේස් කරගෙන තමයි මේ share price එක උඩ පහළ යන්නේ. ඒතර මේක දැන් අද දවසේ සිකුරාදා දවසේ පහළ වැටීමක් තියෙනවා. ඊට කලින් දවසේ 21 වගේ price එකක් මම දැක්ක 20 21 වගේ price එකකට ගිහිල්ලා තිබුණා. තව මම හිතන්නේ trading platform එකේ මේක පෙන්වන්න නැතුව ඇති. මම check කරේ නැහැ. ඔය බලන්න check කරලා කියන්න. ඉතින් ඔන්න මේ වගේ වැඩක් තමයි මේක වෙන්නේ 5 years. අවුරුදු 5කින් මේක close වෙනවා. ඒ close වෙද්දී අපිට තියෙන net asset value එක තමයි හම්බෙන්නේ. හරි අපි තවත් ගිහිල්ලා බලමු presentation එකේ තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. හරි. ඉතින් මේකේ සල්ලි කොහෙද ඉන්වෙස්ට් කරන්නේ? මේ වගේ ෆන්ඩ් එකක සල්ලි කොහෙද ඉන්වෙස්ට් කරලා තියෙන්නේ? අපි දන්නවා මේක Security and Exchange Commission එකෙන් regulate වෙනවා, monitor වෙනවා. ඒක නිසා government bonds වල තමයි ගොඩක් වෙලාවට සල්ලි ඉන්වෙස්ට් වෙන්නේ. Treasury bills bonds වල. ඊට පස්සේ company debt papers වල, commercial papers වල ඉන්වෙස්ට් වෙනවා. ඒ වගේම bank deposit වල සාමාන්‍යයෙන් අවුරුදු 5ක් තියෙන හින්දා short term, mid term, long terms විදියට මේක ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම other things කියන්නේ මේ CS එකෙන් allow කරලා තියෙන අවසර දීලා තියෙන අනිත් investment වල ආයෝජනය කරන්න මේ fund එකේ සල්ලි වලට හැකියාව තියෙනවා. හරිනේ? ඔක තමයි වෙන්නේ. හරි. ඒ වගේම මේකේ තියෙන අවදානම මොකක්ද? ඒක ගැනත් පොඩ්ඩක් කතා කරමු. මේකේ දැන් පොලි අනුපාත වැඩි වුණොත් මොකද වෙන්නේ? පොලි අනුපාත අඩු වැඩි වීම මත මේකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද දැන් ඉස්සරහට හිතන්න මෙහෙම like treasury bill rate එක ඉස්සරහට වැඩි වෙනවා කියලා හිතන්න. ඉස්සරහට වැඩි වුණොත් මෙයාලා කරපු කලින් කරපු treasury bills වල secondary market එකේ value එක අඩු වෙනවා. secondary market එකේ value එක අඩු වෙනවා. එහෙම වුණොත් මේ fund එකට loss එකක් වෙන්න පුළුවන්. ඒක secondary market එකේ විකුණන්න සිද්ධ වුණොත්. හැබැයි පොලි අනුපාත අඩු වුණොත් secondary market එකේ value එක වැඩි වෙලා මෙයාලට ලාභයක් එන්න පුළුවන්. හරිද? ඒ වගේ risk එකක් තියෙනවා. risk and return එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම market problems දැන් අපි දන්නවා political issues, pandemic crisis වගේ දේවල් නිසා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොලේ සමාගමකට බලපාන ඕනම තීරණයක් මෙද්දේ හේතුවක් මේවටත් බලපාන්න පුළුවන්. ඒක නිසා මේ price එක ඉහළ පහළ යන්න හැකියාවක් තියෙනවා. market prices demand supply එක මත වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. සමහරවිට ඊට වඩා attractive fund එකක් ආවොත්, ඊට වඩා net asset value එකක් තියෙන fund එකක් ආවොත් අන්න යම් වෙනස් වීමක් සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් government එකක් අපි කියන bankrupt වෙලා බංකොලොත් වෙලා මේ ණය නොගෙව හිටියොත් නේ අපි දන්නවා ඉස්සෙල්ලා අපි කතා කරා government bonds වල තමයි ගොඩක් මුදල් ආයෝජනය කරන්නේ. ඒතර government එකක් බංකොලොත් වෙලා මුදල් අපි කියනවා government එකක් බංකොලොත් වුණත් මුදල් print කරලා ගෙවන්න පුළුවන් කියලා. risk free investment එකක් විදියට. නමුත් ගෙව්වේ නැති වුණොත් අන්න එතන යම් ගැටලුවක් තියෙනවා. මම මේ බය කරන්න නෙමෙයි කියන්නේ කිසිම වෙලාවක buy sell recommendation එකක් විදියට ගන්න එපා. ඉතින් මේකේ තියෙන risk එක ගැන මේ පොඩ්ඩක් කතා කරන්නේ. අනිත් එක තමයි මේ දැන් reinvest කරද්දී නැවත මේ සල්ලි reinvest කරද්දී ඒ පොලි අනුපාතවල අඩුවීම මත එයාලට අනාගතයේදී ගන්න තියෙන පොලි ආදායමේ අඩුවීමකුත් තියෙනවා. ওই වගේ අවදානම් කිහිපයක් තියෙනවා. හරිද? ඉතින් down trend එකකදී market down trend එකකදී යම් වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක කොටස් වලටත් පොදුයි. ඒ වගේම මේ funds වලටත් පොදු ලක්ෂණයක් විදිහට අපි ගන්නවා. හරි.
හරි. ඉතින් මේකෙන් අපිට සල්ලි එළියට ගන්න පුළුවන් ක්‍රම කොහොමද තියෙන්නේ? එකක් තමයි දැන් CSE එකේ ලිස්ට් වුණාට පස්සේ අපිට buy sell කරලා අර shares වගේම මුදල් එළියට ගන්න සහ shares මේ units ගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපි අවුරුදු 5ක් අතේ තියාගෙන හිටියොත් අපිට අන්න මේක end එකේදී අවුරුදු 5 අවසානයේදී නැවත මුදල් ලබා ගන්න අර net asset value එකට සමාන අගයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒක නෝක තමයි මේ කැල් වල මේ ෆන්ඩ්ස් වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ගැන තව විස්තර ගන්න අර මම කලින් කිව්ව කැලි කියන ෆන්ඩ් එකේ නැත්නම් කැල් 5 year optimum ෆන්ඩ් එකේ රිපෝට්ස් කිහිපයක් අධ්‍යයනය කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේ 2024 මාර්තු 31 ආපු රිපෝට් එකක් අරගෙන පෙන්නන්න. ඒකේ net asset value per unit කියලා පෙන්නනවා ඔයාලට. මම හිතනවා මේක පොඩ්ඩක් zoom කරගෙන ඔයාලට පෙන්නුවොත් පැහැදිලි වෙයි කියලා. 11.96ක් තමයි තිබුණේ. 11.96ක්. මේ 2024 3.31. හරි අපි දැන් ලේටස්ට්ම රිපෝට් එක අරගෙන බලමු. 2025 පෙබරවාරි 14 වෙනිදා ඇවිල්ලා තියෙනවා. 2024 දෙසැම්බර් 31 රිපෝට් එක. ඒකේ අපි ගිහිල්ලා net asset value per share unit කියන එක බැලුවොත් මෙන්න මෙතන තියෙනවා. ඒක කීයක් වෙලා තියෙනවද? ඒක රුපියල් 13.7 අන්න මේ පෙන්නලා තියෙනවා අපිට. 3.31 තිබ්බාගේ 11යි. ඔන්න අද වෙනකොට ඒක 13.7 68කට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඒකේ මාකට් ප්‍රයිස් එක බැලුවොත් ගොඩක් වෙලාවට ඒ ලගින් යන ප්‍රයිස් එකකට මාකට් ප්‍රයිස් එක ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. මොකද මේක මේ මිලෙන් ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ෆන්ඩ් එක මේ ෆන්ඩ් එක 5 years වලින් පස්සේ නැත්තම් මේ මොහොතේ අයින් කරත් අපිට රුපියල් 13.7 60 ගාන කියන එක ලැබෙන නිසා. ඒ වගේ මේකේ ප්‍රතිලාභ සහ වාසි අවාසි දෙපැත්තම තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න ඔයාලගේ තීරණයක් තමයි ඉන්වෙස්ට් කරනවද නැද්ද කියන එක. මම ඔන්න ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරා මේ open ended fund සහ close ended fund කියන්නේ මොනවද? සහ කැල්ටි එක මාකට් එකට දාලා තියෙන funds වර්ග දෙක මොකක්ද? සහ ඒක දැනට trade වෙන prices මොනවද? ඒ වගේම මේක ගැන තව additionally information ටිකක් දුන්නා. ඉතින් ඔයාලට තව විස්තර අවශ්‍ය නම් ඔයාලට පුළුවන් CALC කියන කෝඩ් එක යටතේ තියෙන මෙන්න මේ announcement වල initial public offer එක ගැන විස්තර දාලා තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නුවා. ඊට අමතරව ඔයාලට මේ financial වල ගිහිල්ලා other reports වල මෙන්න මේ key investor information document කියන එක download කරගෙන මේ fund එක ගැන විස්තරයක් ගන්න පුළුවන්. මොකද්ද මේ fund එක සහ මොනවද මම මේකේ තියෙන තොරතුරු ටිකක් තමයි ඔයාලට ඉදිරිපත් කරේ. ඉතින් තව එයාලගේ තියෙන objectives මොනවද? ඇයි මේ fund එක කොහෙද invest කරන්නේ? ඊට පස්සේ මේකේ තියෙන risk එක මොකක්ද? interest risk එක, market risk, liquidity risk. ඊට පස්සේ ඒ වගේ risk කිහිපයක් මේකේ පෙන්නලා තියෙනවා. ඉතින් risk එක මොකක්ද? ඒ වගේ ගොඩාක් විස්තර ටිකක් මේකේ තියෙනවා. ඉතින් මේක කියවන්න වැදගත් තොරතුරු මම ඔයාලට ඉදිරිපත් කරා. සහ මේකේ broker fees කොහොමද add වෙන්නේ කියන එකක් දීලා තියෙනවා. ඉතින් Colombo Stock Exchange එකේ වඩා පේනවා ඇති 100ක් market cap එකෙන් අයිති වෙනවා 100ක්. ඒ වගේම අනිත් CSE, CDSV එක, SEC fee එක add වෙනවා. එකක් අඩුයි වගේ පේනවා. මොකද market එකේ අපි දන්නවා 1.1.2ක්. හැබැයි මේකේ 100.1.05ක වගේ fee එකක් තමයි මේකේ add වෙන්නේ. හරි ඒ වගේ තව ইনফෝමේෂන් කිහිපයක් තියෙනවා. ඔයාලට මේක රීඩ් කරලා වැඩි විස්තර හොයාගන්න පුළුවන්. දැන් මම හිතනවා ඔයාලට වැදගත් ইনফෝමේෂන් ටිකක් මේ වීඩියෝ එක ඇතුලේ නැති. තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. අපි බලමු තව මොනවා හරි වීඩියෝස් මේකට අවශ්‍ය නම් අපි කරමු. තව තොරතුරු හොයලා මම ඔයාලට වැදගත් වෙන ইনফෝමේෂන් කිහිපයක් තමයි අරගෙන ආවේ. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝකින් හම්බෙමු. මතකතුව කමෙන්ට් එකක්, subscribe කරන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.